Hi guys, අපි හැමෝම අහලා තියෙන දැනක් තමයි චීන මහ ප්‍රාකාරය කියන්නේ. ඉතින් මේ චීන මහ ප්‍රාකාරය කිලෝමීටර් 21000ක් දිග අවුරුදු 2030 හදපු දැවැන්ත නිර්මාණයක්. ඉතින් ඔයාලා හිතලා තියෙනවද ඇයි චීනු මේ වගේ නිර්මාණයක් කරේ කියලා? ඉතින් මේ ගැන පුරාවෘත්ත කතා ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ සුපිරිම කතාවක් පාදක කරගෙන හදපු සුපිරිම චිත්‍රපටියක් තමයි 2016 රිලීස් වෙච්ච The Great Wall කියන්නේ. ඉතින් කතාව පැත්තට ගියොත් අවුරුදු 60කට වතාවක් අමුතුම වගේ පිටසක්වල ජීවය වගේක් එනවා චීනට පහර දෙන්න. ඒ නිසා චීන හමුදාව චීන මහ ප්‍රාකාරයත් හදාගෙන මේ සත්තු එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම මේ පිටසක්වල ජීවය ආවේ කොහෙන්ද? මෙයාලා මොන වගේ අයද? චීන හමුදාවට මෙයාලත් ඒ සටන් කරලා දිනන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක තමයි මෙන්න මේ මූවි එක. හැබැයි මේ සුපිරි මූවි එක බලන්න යන්න කලින් තාමත් ඔයා මගේ channel එක subscribe කරමු නැති කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe කියන බටන් එක click කරලා දැම්ම channel එක subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි දැම්ම වීඩියෝ එකට like එකකුත් දාන්න කියලා මතක් කරන ගම වැඩි කතා නැතුව යමු අපි අදගෙන මූවි එක බලන්න. මේ මහින් නොයිස් ෆිල්ම් බලන අලුත්ම විදිහ. කතාව පටන් ගන්නකොටම මොංගෝලියන් හමුදාව එක කණ්ඩායමක් පස්සේ බන්නන්න පටන් ගන්නවා. ඉතින් මේ කණ්ඩායමේ ඉන්න නායකයා තමයි විලියම් කියන්නේ. දැන් විලියම් මෙයාළඟ ඉන්න වැඩිපුර අශ්වය කිහිප දෙනෙක්ව නිදහස් කරලා මෙයාලගේ පස්සෙන් පන්නන් ආව හමුදාවගේ අවධානය වෙනස් කරලා මෙයාලට පුළුවන් වෙනවා ඒ අයගෙන් බේරෙන්න. දැන් එදා රෑ මෙයාලා තැනක නතර වෙලා මෙයාලගේ තුවාල වලට බෙහෙත් දාගන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා මේ ඇවිත් තියෙන්නේ කළු කුඩු කියලා දෙයක් හොයාගෙන. හැබැයි මෙයාලා මාස 6ක් තිස්සේ මේ කළු කුඩු කියන දේ හෙව්වත් මෙයාලට ඒ දේ හොයාගන්න බැරි වෙලා. ඒ විතරක් නෙවෙයි මේ ගමන පටන් ගද්දි මෙයාලා එක 20 දෙනෙක් ඉඳලා හැබැයි සිද්ධ වෙච්ච දේවල් වලින් දැන් දෙතුන් දෙනා ඉතුරු වෙලා ඉන්නේ. ඒ නිසා විලියම්ගේ යාළුවා පේරෝ මේ කළු කුඩු කියන දේ බොරුවක්ද කොහෙද? ඒ නිසා අපි හැරිලා යමු කියලා කියනවා. හැබැයි විලියම් නම් මේ දෙයට පොඩ්ඩක්වත් කැමති නෑ. මෙච්චර දෙයක් වෙලා ආයෙත් හැරිලා යනවට. ඒ නිසා මේ දෙන්න පැත්තකට වෙලා මේ ගැන කතා කර කර ඉන්නකොට ඔන්න එකපාරටම කවුරු හරි ඉතුරු වෙලා හිටු මෙයාලගේ ගෝලයන්ට පහර දීලා මෙතනින් ඇදන් යනවා. ඒ නිසා මේ දෙන්නත් හොඳටම බය වෙලා මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ. හැබැයි මේ දෙන්නට හොඳටම තේරුම් යනවා මෙයාලට මේ විදියට පහර දෙන්නේ මිනිස්සෙන් නම් නෙවෙයි කියලා. ඒත් එක්ක මේ පහර දෙන කෙනා මෙයාලගේ පැත්තටත් පනිනකොට මේ දෙන්න එකතු වෙලා ඒ සතාව මරලා දානවා. හැබැයි ඒ සතා කන්දෙන් පහලට වැටුණ නිසා අන්තිමේට මේ දෙන්නට දකින්න ලැබෙන්නේ ඒ සතාගෙන් කපාගත්ත එක කකුලක් විතරයි. ඊට පස්සේ මේ දෙන්න මේ මොන ජරා සතෙක්ද මේ කියලා ඒ ඉතුරු වෙච්ච කකුලත් අරගෙන මෙතනින් යන්න යනවා. හැබැයි පහවදා උදේ වෙද්දී අර මොංගෝලියන් හමුදාව ආයෙත් මෙයාලගේ පස්සෙන් පන්නන්න පටන්ගෙන ඒ නිසා මේ දෙන්න මුන්නම් මහා සාපයක් කියලා ඉක්මනින්ම කන්ද මුදුන්ට දුවන් යනකොට කබලෙන් ලිපට වැටුණා වගේ මෙයාලා යන්නේ තවත් එක ලොකු සේනාවක් ළඟට. හැබැයි මොංගෝලියන් හමුදාවට යටත් වෙලා මැරුම් කනවට වඩා මේ සේනාවට යටත් වෙන එක හොඳයි කියලා මේ දෙන්න මේ සේනාවට යටත් වෙනවා. දැන් මේ සේනාවේ ඉන්න අය මේ දෙන්නගේ බෑග් පරීක්ෂා කරාට පස්සේ මෙයාලා හොඳටම කලබල වෙලා ඉන්නේ. ඒ වගේ මෙයාලා චීන හමුදාවන් නිසා දෙතුන් දෙනෙකුට විතරයි හරියට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන් කෙනෙක් තමයි කමාන්ඩර් ලින් කියන්නේ. දැන් ලින් තමුල්ලා කවුද? තමුල්ලාට කොහෙන්ද මේ අත හම්බුනේ කියලා අහනකොට විලියම් කියන්නේ අපි දෙන්න වෙලෙන්දෝ අපිට ඔය අත හම්බුනේ නෑ. මන් තමයි තනියම ඔය අත කපලා අරගත්තේ කියලා. හැබැයි මේ චීන හමුදාවේ ඉන්න අය මේ කතාව පිළිගන්නෙම නෑ. මිනිස්සෙකුට තනියම මේ දේ කරන්න බෑ කියලා. ඒ විතරක් නෙවෙයි මෙයාලා පොරවන් හිටපු රෙද්ද අයින් කරාට පස්සේ මෙයාලා දාන් ඉන්න ඇඳුම දැකලා ඔයාලා කිව්ව හැමදේම බොරු තමුල්ලා සෙබළු නේද කියලා මේ දෙන්නව මරන්න හදනවා. ඒ වෙලාවේ චීන හමුදාවේ ඉන්න උපදේශකයේ විලියම්ගේ කඩුව දිහා බලලා කඩුවේ කොළපාට ලේ තැවරිලා තියෙනවා දැක්කට පස්සේ කට්ටියට කියන්නේ සමහරක් විට මෙයාලා බොරු කියනවා වෙන්න බෑ. ඒ නිසා දැම්ම මෙයාලව මරන්න නැතුව තියාගමු කියලා. ඒත් එක්ක මෙතනට දුවන් ආව සෙබලේ සංඥා කුළුණු ටික දැල්වෙනවා කියලා කියනකොට ජෙනරාල් ෂාවෝ ඒ කියන්නේ එයාලා ඉක්මනින්ම ඇවිත් ඒ නිසා අපිත් දැම්ම සටනට ලෑස්ති වෙන්න ඕන කියලා මෙයාලා හැමෝම සටනකට ලෑස්ති වෙනවා. එතකොට විලියමුයි පේරෝයි දෙන්නවා සටන් කරන තැනට එක්කන් ඇවේ. දැන් මේ දේවල් දැක්කට පස්සේ මේ දෙන්න ගොඩක් පුදුම වෙලා ඉන්නේ. මොකද අනිත් හමුදාවල් වගේ නෙවෙයි මේ චීන හමුදාව ගොඩක් පිළිවෙලයි වගේම
අමුතුම ක්‍රියාකලාපයක් තියෙන්නේ. කොටින්ම කියනවා නම් ගැහණු අයගේ කණ්ඩායමක් පවා මේ හමුදාවේ ඉන්නවා. හැබැයි මේ දෙන්නට හිතා ගන්න බැරි මෙයාලා මේ වගේ ලොකු හමුදාවක් එක්ක ලෑස්ති වෙන්නේ කායික සටන් කරන්නද කියලා. ඔන්න ඒ වෙලාවේ නිකන් කූඹි ගොලක් ඇවිස්සුවා වගේ අමුතු කැත සත්තු ජාතියා මේ පැත්තට දුවන් එන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙයාලා මුලින්ම කැටපෝල වලින් මේ සත්තුන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ කැටපෝල වලින් බේරිලා ඉන සත්තුන්ට ඊතල වලින් පහර දෙන්න පටන් ගන්නවා. එතකොට අර ගැහණු අයගේ කණ්ඩායම තමයි ගොඩක් භයානකම වැඩේ කරන්නේ. මෙයාලා කඹ වගේක් ඉනේ ගැට ගහගෙන තාප්පෙන් පහලට පැනලා තාප්පේ ළඟට එන සත්තුන්ව මරණ එකයි කරන්නේ. හැබැයි තාප්පෙන් පහලට 5 දෙනෙක් විතර පැන්නොත් 2-3 දෙනෙක් විතරයි ආයෙත් පණ පිටින් උඩට එන්නේ. ඒ වෙලාවේ මේ දෙන්න දකින්නවා ගැට ගහන්න නැතුව ඔය ඇවිද ඉන්න ඉංග්‍රීසි ජාතිකයෙක්ව. ඒ නිසා මේ දෙන්න එයාගෙන් උදව් ඉල්ලන්නයි හදන්නේ. ඔන්න ඒ වෙලාවේ මෙතනට මේ ජරාසත්තුන්ගේ රැජින එනවා. ඒ වෙලාවේ මෙයාලා කැටපෝල වලින් මේ රැජිනට පහර දෙන්න හැදුවා. රැජිනගේ වටේට ඉන්න ආරක්ෂකයෝ අමුතුම ආවරණයක් හදලා රැජිනව ආරක්ෂා කරන නිසා රැජිනට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ රැජින මෙයාගේ අං වලින් මේ ජරාසත්තුන්ට අමුතුම පණිවිඩයක් දෙනකොට මේ සත්තු ටික එක අපිට එක නැගලා තාප්පේ උඩට යන්න හදන්නේ. කොහොම හරි අන්තිමේටම සත්තු 2-3 දෙනෙකුට පුළුවන් වෙනවා මේ තාප්පෙන් උඩට නැග ගන්න. ඒ වෙලාවේ මේ චීන හමුදාව මේ සත්තුන්ව මරන්න කොච්චර උත්සාහ කරත් මෙයාලට එක සතෙක්වත් මරා ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සත්තු ටික මෙතන ඉන්න හැමෝම කන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ අපේ වීරයෝ දෙන්න මෙයාලව ගැට ගහලා තිබ්බ ලණු වලින් නිදහස් වෙලා චීන හමුදාවට මරන්න බැරුව හිටපු සත්තුන්ව මේ දෙන්න විතර තනියම එකතු වෙලා මේ සත්තු එක්ක සටන් කරලා කොහොම හරි අන්තිමේටම සත්තු 2-3 දෙනෙක්ම මරලා දානවා. දැන් සත්තු ගොඩක් මැරුණ නිසා රැජින අනිත් සත්තුන්ට අණ කරනවා දැම්ම පසුබහින්න කියලා. ඉතින් මේ සත්තුන්ගේ තියෙන තවත් එක පුදුම දෙයක් තමයි මෙයාලා යනකොට කිසිම දෙයක් ඉතුරු නොකර මැරිච්ච අයවත් ඇදගෙනයි යන්නේ. එතකොට දැන් තමයි චීන හමුදාවේ අය දැනගන්නේ මේ දෙන්න කියලා තියෙන්නේ බොරු නෙවෙයි ඇත්තටම මෙයාලා වීරයෝ කියලා. ඒ නිසා ජෙනරාල් කට්ටියට අණ කරනවා දැම්ම මේ දෙන්නට විවේකය ලබා දෙන්න කියලා. ඒ නිසා මේ දෙන්නත් විවේක ගන්න යනකොට අර සතෙක් කන්න යද්දි මේ දෙන්න බේරගත්ත සොල්දාදුවෙක් ඇවිත් මෙයාලට ගොඩක් ස්තුති කරනවා. එතකොට තවත් පැත්තෙන් ජෙනරාල් ගොඩක් බය වෙලා ඉන්නේ. මොකද මේ සත්තු අවුරුදු 60කට වතාවක් ඇවිත් තමයි මෙයාලට පහර දෙන්නේ. ඉතින් මීට අවුරුදු 60කට කලින් මේ සත්තු පහර දෙද්දි හිටියට වඩා දැන් මෙයාලා ගොඩක් බුද්ධිමත් වෙලා ඒ නිසා මේ සටන හිතනවට වඩා ගොඩක් භයානක වෙන්න පුළුවන් කියලා මෙයා කමාන්ඩර්ට උපදෙස් දෙනවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ අර නිදහස් වෙලා ඉන්න ඉංග්‍රීසි ජාතිකයා අපේ වීඩියෝ දෙන්නව මුණ ගැහෙන්න ගිහින් ඉතින් මෙයාගේ නම බැලට්. දැන් මෙයා ඇයි ඔයාලා මෙහෙට ආවේ කියලා අහනකොට අපේ දෙන්න කියන්නේ අපි ආවේ කළුකුඩු හොයාගෙන කියලා. බලනකොට මේ බැලටුත් මෙතනට ඇවිත් තියෙන්නේ කළුකුඩු හොයාගෙන. ඉතින් මේ කළුකුඩු කියන්නේ වෙඩි බෙහෙත් වර්ගයකට. කොහොම හරි බැලට් අවුරුදු 25කට කලිනුයි කළුකුඩු හොයාගෙන මෙහෙට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙයාට කළුකුඩුත් හොයාගන්න පුළුවන් වෙලා. හැබැයි මෙයාට විතරක් තනියම චීනුන්ගෙන් කළුකුඩු හොරකම් කරගෙන යන්න බැරි නිසායි තාමත් මෙයා මෙහෙට වෙලා ඉන්නේ. දැන් මෙයා හරි අපි මේ ගැන පස්සේ කතා කරමු. දැන් ඔයාලට පිරිසුදු වෙලා කෑම කන්න එන්න කිව්වා කියලා මෙයා මෙතනින් යන්න යනවා. ඒ නිසා ඉතින් මේ දෙන්නත් කොණ්ඩේ රැවුලයි කපාගෙන පිරිසුදු වෙලා කෑම කන්න යනවා. ඒ වෙලාවේ චීන හමුදාවේ ඉන්න හැමෝම මෙයාලගේ වීර ක්‍රියාවට නැගිටලා අප්පුඩි ගහනවා. ඒ වෙලාවේ ප්‍රධාන දුනුවායේ මේ දෙන්නට විහිළු කරනවා. ඔය දෙන්න ඔය තරම් දක්ෂ වෙලත් ඇයි ඔය වගේ ලාබාලතම දුන්නා පාවිච්චි කරන්න කියලා. හැබැයි ඒ වෙලාවේ විලියම් කියන්නේ ඔයාලගේ දුනු වලට වඩා මේ දුන්න ගොඩක් බලවත් කියලා. ඒ නිසා මේ දෙන්නට ඒ දේ ඔප්පු කරන්න කියනවා. ඒ වෙලාවේ විලියම් මේ අභියෝගය බාරගෙන භාජනයක් උඩට දාලා ඊතල වලින් විදින්න පටන් ගන්නවා. හැමෝම බලන් ඉන්නේ මෙයා මේ භාජනේ හිල් වෙන්න විදියි කියලා. හැබැයි විලියම් විදින ඊතල භාජනය හැපි ගිහින් අන්තිමේටම කණුවක මේ වගේ හිටිනවා. දැන් මේ දේ දැක්ක විතරයි හැමෝම මෙයාලගේ දක්ෂතාවයේ තේරුම් අරගෙන ගොඩක් පුදුම වෙලායි අප්පුඩි ගහන්නේ. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ ලින් විලියම්ට හොඳටම කන්න බොන්න දීලා මෙයා ගැන විස්තර අහනවා. බලනකොට විලියම් කියන්නේ පොඩි කාලෙදිම යුද පිටියට ආව කෙනෙක්. ඒ නිසා මෙයා සල්ලි කෑමයි වෙනුවෙන් එක එක්කෙනාට යුද්ධවල් ගොඩක් කරලා තියෙනවා. ඒ වෙලාවේ ලිනුත් කියන්නේ මාත් පොඩි කාලෙදිමයි මේ හමුදාවට බැඳුනේ කියලා. ඒ නිසා විලියම් අපි දෙන්න එක වගේ කියලා කියනකොට නෑ අපි දෙන්න කවදාකවත්ම එක වගේ නෙවෙයි කියලා ලින් විලියම් ප්‍රාකාරයට එක්කන් යනවා.
ඊට පස්සේ මෙයාගෙන් ඔයත් අපි වගේ පහලට පනිනවද කියලා අහනකොට විලියම් මේ ගැන මෙයාලගෙන් එක එක ප්‍රශ්න ගොඩක් අහන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කට්ටිය හිතන්නේ විලියම් මෙතනින් පහළ පනින්න ගොඩක් බයයි කියලා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ එදා රෑ බැලට් මේ දෙන්නා මුණ ගැහෙන්න ඇවිත් කළු කුඩු වල මොකද්ද කරන්න පුළුවන් කියලා මේ දෙන්නට පෙන්වුවාට පස්සේ මෙයාලා දැන් ගොඩක් පුදුම වෙලා ඉන්නේ. ඒ වෙලාවේ බැලට් මෙයාලගෙන් කළු කුඩු අරන් යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒත් මල් ළඟ හොඳ සැලසුමක් තියෙනවා. හෙටත් අර සත්වයිත් පහර දෙනකොට මෙයාලා අනිවාර්යයෙන්ම යුද්ධය පටන් ගනීවි. එතකොට මුරකාරයෝ හැමෝම එයාලගේ තැන් වලින් අයින් වෙලා ප්‍රාකාරයට යනවා. අන්න ඒ වෙලාවේ තමයි අපි මේ කළුකුඩුත් අරගෙන මෙහෙන් පැන ගන්න ඕන කියලා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ මේ චීන හමුදාවේ උපදේශකයෙක් වෙච්ච වෑන් මෙයාලට එන්න කියලා. මොකද මෙයා විලියම්ගේ බෑග් එකේ තිබිලා අමුතු ගලක් හොයාගෙන මේක නිකන් ගලක් විතරක් නෙවෙයි එක කාන්දම. ඉතින් මේ උපදේශකයා හිතන්නේ මේ කාන්දමට අර සත්තුන්ව දුර්වල කරන්න පුළුවන් කියලා. ඒ වෙලාව විලියම් ඇත්තටම මේ සත්තු මොක්කුද මුන් කොයි හින්දාද එන්නේ කියලා අහනකොට උපදේශකයා මේ සත්තුන්ගේ ඉතිහාස කතාව ගැන කියන්න පටන් ගන්නවා. ඇත්තටම මෙයාලා මේ සත්තුන්ට කියන්නේ ටාවුටෙයිලා කියලා. මීට ශතවර්ෂ 20කට කලින් වැටිච්ච කොළපාට උල්කාපාතයක තමයි මේ සත්තු ටික ඉඳලා තියෙන්නේ. අන්න එදා ඉඳන් අවුරුදු 60කට වතාවක් මෙයාලා උතුරු චීනයට පහර දීලා. ඉතින් මේ සත්තු කරන්නේ මෙයාලා දඩයන් කරන හැමෝම රැජිනට කන්න දෙන එක. ඉතින් මේ කෑම කෑවට පස්සේ තමයි රැජිනට පුළුවන් වෙන්නේ තම වර්ගයාව බෝ කරන්න. දැන් චීන අගනුවරේ මිනිස්සු මිලියන 2කට වඩා ඉන්න නිසා මේ සත්තු උත්සාහ කරන්නේ චීන මහපාකාරයෙන් කොහොමරි එහා පැත්තට ගිහින් මේ මිනිස්සුන්ව කාලා කොහොමරි කරලා තම වර්ගයාව බෝ කරගන්න. ඉතින් මේ වගේ දෙයක් වුණොත් මේ සත්තු හිතා ගන්නවත් බැරි තරම් බෝ වෙලා මේ මුළු ලෝකය විනාශ වෙලා යන්න පුළුවන්. ඔන්න ඒ වෙලාවේ බටහිර කොළුනේ අමුත්තක් දැනිලා ජෙනරාල් ඉක්මනින්ම කණ්ඩායමක් එක්ක ඒ පැත්තට යනවා. බලනකොට ටාවුටෙයිලා එතන හිටපු සෙබළුන්ට පහර දීලා හැබැයි මේ සත්තු ටික කවදාකවත්ම නැතුව මරපු මිනිස්සුන්වත් දාලයි ගිහින් තියෙන්නේ. ඒ නිසා ජෙනරාල්ට සැක හිතිලා මෙයා කණ්ඩායමක් ලෑස්ති කරගෙන අඩියෙන් අඩිය ඉස්සරහට යනවා. බලනකොට එක සතෙක් හැංගිලා මෙයාලට පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වෙලාවේ ජෙනරාල් මෙයාගේ කඩුවෙන් දකිනවා තවත් එක සතෙකුත් පිටිපස්සට වෙලා මෙයාලට පහර දෙන්නයි හදන්නේ කියලා. ඔන්න ඒත් එක්කම මේ සත්තු දෙන්නම මෙයාලට පහර දෙන්න පනිනකොට ජෙනරාල් ලින්ව තල්ලු කරලා මෙයා විතරක් තනියම අර සතාට කඩුවෙන් පහර දෙනවා. ඒ වෙලාවේ මේ සතා මැරුණත් ජෙනරාල්ටත් ගොඩක් තුවාල වෙලා. ඒ නිසා දැන් මෙයාගේ අවසන් හුස්ම හෙලන්න ඕන්න මෙන්න තියෙද්දි කමාන්ඩර් ලින්ට කතා කරලා ඔයා කවදාකවත්ම ඒ සත්තුන්ගේ බුද්ධිමත් භාවය ගැන අව탁සේරු කරන්න එපා කියලා ජෙනරාල් තනතුර මෙයාට බාර දෙනවා. ඒත් එක්ක මෙයාගේ කතාවත් මෙතනින් ඉවරයක් වෙනවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ එක රාජ්‍ය නියෝජිතේ කලින් සටනක දත්ත වාර්තා ටිකකුත් අරගෙන මෙයාලව මුණ ගැහෙන්න ඇවිත් ඉතින් දවසක් මිනිස්සුන්ව මර හිටවෝ මේ සත්තු දෙතුන් දෙනෙක් දුවාරයක් ළඟ මැරුණා වගේ නිදාගෙන බලනකොට ඒ දුවාරය ළඟ අපේ වීරයෝ දෙන්න ගෙනාවා වගේ කාන්දම් ගල් කිහිපයක් තිබිලා. ඒ නිසා දැන් මෙයාලා හිතන්නේ මේ කාන්දම් වලින් ඒ සත්තුන්ව පාලනය කරන්න පුළුවන් කියලා. හැබැයි මේ දේ හරියටම තහවුරු නෑ. ඒ නිසා අපි කොහොමද මේ දේ තහවුරු කරන්න කියලා කල්පනා කර ඉන්නකොට අපි ඒ සත්තුන්ට හෙල්ල වලින් විදලා අල්ලගමු කියලා මෙයා හොඳ සැලසුමක් ඉදිරිපත් කරනවා. දැන් මේ සැලසුම ගැන ඇහුවා විතරයි මෙතන ඉන්න හැමෝම ශායක නියම සැලසුමක් කියලා මෙයාලා හැමෝම මේ දෙයට කැමති වෙනවා. හැබැයි විලියම්ගේ යාළුවා තමුසේ මේ මොන මගුලක්ද කරන්නේ අපි යුද්ධෙදි පැනලා යන්න නේද හිටියේ කියලා මෙයාට ගොඩක් කේන්ති ගිහින්. හැබැයි පහෝදා විලියම් කිව්වා වගේම මෙයාලා නිදි බෙහෙත් ගොඩක් ඊහිසේ ගාගෙන සටනට ලෑස්ති වෙනවා. හැබැයි අද ළඟ ඉන්න කෙනාවත් පේන්නේ නැති තරමට හොඳටම මීදුම. ඒ නිසා මෙයාලා නලාවල් එහෙම එළියට දාගෙන සද්දෙත් අහගෙනයි ඉන්නේ සත්තු එනවද නැද්ද කියලා. හැබැයි මේ සත්තු දැන් කොයිතරම් දක්ෂද කියනවනම් නලාවල් වලටවත් ඇහෙන්නේ නැති විදියට එකපාරට මෙතනට ඇවිත් මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මේ ප්‍රාකාරය මැද තිබ්බ තල ක්‍රියාත්මක කරලා මේ තල වලින් සත්තුන්ව කපන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ තවත් අය කඹ වලින් පහලට පැනලා මේ සත්තුන්ට පහර දෙනකොට අනිත් අය නිදි බෙහෙත් අවරපු හාපොන් වලින් සත්තුන්ට විදලා එයාලව අල්ල ගන්න හදනවා. ඒත් මේ සත්තු ගොඩක් බුද්ධිමත් වගේ මෙයාලා ටික වෙලාවකින්ම මුන් අපිව අල්ල ගන්නයි හදන්නේ කියලා තේරුම් අරගෙන ඉක්මනින්ම මෙයාලගේ ඇනිලා තියෙන ඊතල ගලව ගන්නවා. හැබැයි අන්තිමේටම එකම එක සතෙක් විතරක් ඊතලයක පැටලිලා ඒ වෙලාවේ විලියම් පැත්තකට වෙලා කල්පනා කර ඉන්නේ මම මෙයාලට උදව් කරනවද
නැත්තම් යාළුවා එක්ක මෙතනින් පැන ගන්නවද කියලා. හැබැයි මේ අවස්ථාව මග හැරුණොත් මෙයාලට ආයෙ සතෙක්ව අල්ලගන්න වෙන්නේ නැති නිසා මෙයා ඉක්මනින්ම මෙයාලා ළඟට ඇවිත් දැන් ඔය අදින එක නවත්තන්න. මෙහෙම කරොත් එයාලට ඊතලයේ ගලව ගන්න එක ගොඩක් ලේසි. ඒ නිසා අපි මේ සතාව විතරක් තනි කරන්න ඕන කියලා මේ සතාගේ වටේට ගිනිවලල්ලක් හදනවා. ඒත් මේ සතා ඊතලයේ ගලව ගන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒ නිසා විලියම් වැඩි හිත ඉන්නේ නැතුව ඉක්මනින්ම ප්‍රාකාරයෙන් පහලට පැනලා නිදි බෙහෙත් නිසා නිින්ද ගිය සතාගේ කකුල දම්වැලක ගැට ගහලා උඩට අදින්න කියනවා. ඔන්න ඒ වෙලාව එකපාරටම එක සතෙන් මෙයාගේ ඇඟට කඩාන පනිනවා. හැබැයි ඒ වෙලාවේ කවුදෝ කෙනෙක් මේ සතාට පහර දීලා විලියම්ව බේර ගන්නවා. බලනකොට වෙන කවුරුන් නෙවෙයි මෙයාගේ යාළුවා. දැන් මෙයා බලපන් උඹගේ බූරු වැඩ නිසා මට සිද්ධ වෙච්ච දේ කියලා මේ දෙන්නම එකතු වෙලා මේ සතුන්ට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි ටික වෙලාවක් යනකොට ගිනිවලල්ල නිවෙන්න පටන්ගෙන ගොඩක් සත්තු ඇතුළට ආව නිසා මෙයාලට කරන දේ හිතා ගන්න බැරුවයි ඉන්නේ. ඒ වෙලාවේ චීන හමුදාවේ අය කළුකුඩු පාවිච්චි කරලා හදාගත්ත බෝම්බ වලින් මේ සත්තුන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බෝම්බ නිසා සත්තු ගොඩක් මැරුණට අපේ වීරයෝ දෙන්නටත් ගොඩක් තුවාල වෙලා මේ කම්පනය නිසා අන්තිමේටම මේ දෙන්නට සිහිය නැතුව යනවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ කොහොම හරි චීන හමුදාවේ අය ඇවිත් මෙයාලව බේරගෙන ඊට පස්සේ ලින් මේ කළුකුඩු ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඇත්තටම මේ කුඩු జాතිය ගොඩක් භයානකයි. මන් දන්න තරමින් පිටලෝකේ ඉන්න මිනිස්සු මේ සත්තුන්ට වඩා ගොඩක් කෑදරයි. අන්න ඒ නිසා තමයි අපි මේ කළුකුඩු කාටවත්ම නොදී ආරක්ෂා කරන්නේ. ඒ නිසා ඔයත් මේ කළුකුඩු වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න කියලා. එතකොට තවත් පැත්තේ මෙයාලා අල්ලගත්ත අර සතාව කූඩුවකට දාලා කාන්දම ඒ සතා ළඟට අරන් යනකොට සතා හීලෑ වෙනවා. දැන් මේ දේ දැක රාජ නියෝජිතයා ඉක්මනින්ම මේ සතාව අගනුවරට එක්කන් යමු කියලා කියනකොට උපදේශකයා නම් මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ මේ සතාගෙන් පරීක්ෂණ කරන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. හැබැයි මේ අධිරාජ්‍යගේ නියෝගයන් නිසා මේ නියෝගයට පිටුපාන්න බැරි පාර මෙයාලා සතාව අගනුවරට අරන් යන්න ඉඩ දෙනවා. දැන් මේ චීන හමුදාව මේ සත්තුන්ගේ ප්‍රහාරය ගැනම කල්පනා කර කර ඉන්න නිසා විලියම්ගේ යාළුවා මේ තමයි අවස්ථාව අපි කළුකුඩුත් අරගෙන ඉක්මනින්ම මෙහෙන් පැනගමු කියලා කොච්චර කිව්වත් විලියම්ට හිත කියන්නේ නැහැ මෙයාලට ද්‍රෝහි වෙන්න. ඔන්න ඒ වෙලාවේ අර සත්තු ආයෙත් ආවා කියලා මුළු සේනාවම ප්‍රාකාරයට යනවා. හැබැයි බලනකොට එක සතෙක්වත් පේන්නේ නැහැ. ඒ නිසා ඉක්මනින්ම ප්‍රාකාරයෙන් පහළට බැහැලා බලනකොට මුම් ප්‍රාකාරයට පහලින් ගුවාවක් හාරගෙන කොහොම හරි ප්‍රාකාරයෙන් එහා පැත්තට ගිහින් ඉතින් මුන්ගේ මොලේ කොයිතරම්ද කියනවනම් මුම් මෙච්චර කල් සටන් කරලා තියෙන්නේ කාටත් තොරෙන් මේ ගුවාව හාර ගන්න ඕන නිසායි. දැන් මේ සත්තු ටික ප්‍රාකාරයෙන් එහාට ගිය නිසා මෙයාලා දැන් කල්පනා කරන්නේ සත්තු ටික අගනුවරට යන්න කලින් අපි අගනුවරට යන්න ඕන කියලා. ඉතින් මේ දවස්වල තදින් හුලන් හමන නිසා උපදේශකයාට මතක් වෙනවා අපිට මේ වැඩේට බැලුම් පාවිච්චි කරන්න පුළුවන් නේද කියලා. හැබැයි බැලුම් කියන්නේ තාමත් පරීක්ෂණ මට්ටමේ තියෙන දෙයක්. ඒ නිසා බැලුම් වලින් යනවා කියන්නේ මරාගෙන මැරෙනවට සමානයි. ඒත් දැන් මෙයාලට වෙන කරන්න දෙයක් නැති නිසා අන්තිමේට මේ කට්ටිය තීරණය කරනවා බැලුම් වලින් හරි කමන්න අපි අගනුවරට යන්න ඕන කියලා. ඒ ආස්සේ විලියම්ගේ යාළුවා ටෝරුයි බැලටුයි දෙන්න විලියම් ආවේ නැති වුණාට අපි දෙන්න හරි කළුකුඩු අරගෙන මෙහෙන් පැනගමු කියලා මෙයාලා ළඟ තිබ්බ කළුකුඩු ටික පාවිච්චි කරලා කළුකුඩු හංගලා තිබ්බ කාමරේ දොරත් කඩාගෙන කළුකුඩු ටික හොරගම් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙතනට විලියම් ඇවිත් මේ දෙන්නට තීරුම් කරනවා මේ වෙලාවේ අපි මේ කට්ටියට උදව් කරන්න ඕන. අපි මේ කරන වැඩේ ගොඩක් වැරදි කියලා. හැබැයි මේ දෙන්න විලියම්ගේ කතාව තේරුම් ගන්නෙම නැහැ. ඒ නිසා ඉතින් මේ දෙන්න එකතු වෙලා විලියම්ගේ ඔළුවට ලොකු බරක් වට්ටලා මෙයාගේ සිහිය නැති කරලා ඉක්මනින්ම මෙතනින් පැන ගන්නවා. කොහොමෙන් කොහොම හරි අන්තිමේටම විලියම් විතරයි චීන සෙබළුන්ට අහුවෙන්නේ. ඒ නිසා ලින්ට ගොඩක් කේන්ති යනවා මම ඔයා කොච්චර විශ්වාස කරත් ඔයා මගේ විශ්වාසය කැඩුවා කියලා. ඒ වෙලාව විලියම් මං හොරකම් කරන්න හැදුවේ නෑ මං යාළුව නවත්තන්න විතරයි උත්සාහ කරේ කියලා මෙයා කොච්චර කිව්වත් ලිම් මේ කතාව විශ්වාස කරන්නේ නෑ. ඔන්න ඒ වෙලාවේ මෙයා මේ කතාවේ මුලදීම අර සතෙක් කන්න යද්දි බේරගත්ත සොල්දාදුවා ඉක්මනින්ම මෙතෙන්ට ඇවිත් හැමෝටම කියනවා මං උන දේ දැක්කා ඇත්තටම මෙයා හැදුවේ එයාලව නවත්ත ගන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් චීන හමුදාව බොරු කියන්නේ නැති නිසා මෙතන ඉන්න හැමෝම මේ කතාව විශ්වාස කරනවා. හැබැයි තවදුරටත් විලියම්ව විශ්වාස කරන්න බෑ කියලා මෙයාලා විලියම්ව හිර කරනවා. එතකොට ටෝරුයි බැලටුයි දෙන්න කළුකුඩු අරගෙන ගොඩක් දුර ඇවිත් හැබැයි මේ දෙන්නට පාර හොයාගන්න බැරි වුණ නිසා බැලට් ටෝවට ඉක්මනින්ම කන්දුවටට නැගලා
යන්න ඕන පාර හොයාගන්න කියනවා. ඒ නිසා ටෝව ඉක්මනින්ම අශ්වයා පිටියෙන් බැහැලා කන්දට නගිනකොට බැලට් අශ්වයාත් අරගෙන ඉක්මනින්ම මෙතනින් පැන ගන්නවා. බලනකොට හාදයා පාරවල් ගැන දන්නවා වගේ ටෝවව රවට්ටන්න ඕන වුණ නිසායි එයාට කන්දට නගින්න කියලා තියෙන්නේ. එතකොට මෙයාලා බැලුම් වලින් අගනුවරට යන්නයි හදන්නේ. හැබැයි බැලුම් තියෙන පරීක්ෂණ මට්ටමේ නිසා ගොඩක් අය ටික දුරක් යද්දිම ගිනි අරන් බිමට වැටෙනවා. ඒ වෙලාවේ මෙයාලා විලියම්ව නිදහස් කරනවා. මොකද ලින් කට්ටියට අණ කරලා විලියම්ව නිදහස් කරලා එයාට අරන් යන්න ඕන කරන දේවලුත් එයාට අරන් යන්න ඉඩ දෙන්න කියලා. හැබැයි විලියම් එහෙම කරන්නේ නැතුව මෙයා තීරණය කරනවා ලින්ට උදව් කරන්න. ඒ වෙලාවේ මෙයාත් එක්ක යන්න එන්න මෙයා කතාවේ මුලදී බේරගත්ත අර හාදයත් එනවා. එතකොට තවත් පැත්තකින් බැලට් තනියම කළුකුඩු අරන් යන්න හැදුවට මොකද ටිකක් දුර යද්දී අර මොංගෝලියන් අය මෙයාව වට කරලා අල්ල ගන්නවා. ඉතින් මේ මොංගෝලියන් සෙට් එක දන්නේ නැහැ කළුකුඩු වලට මොනවද කරන්න පුළුවන් කියලා. ඒ නිසා මෙයාලා ගිනි මැලයක් ගහලා කළුකුඩු බෝල වලින් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම කළුකුඩු බෝලයක් එතන තිබ්බ ගිනි මැලයකට වැටිලා අන්තිමේට මෙතන පුපුරලා බැලට් එක්කම මෙතන හිටපු හැමෝම විනාශ වෙලා යනවා. එතකොට තවත් පැත්තකින් මෙයාලා අල්ලගත්ත සතාව අගනුවරට අරන් ඇවේ. ඉතින් මෙතන ඉන්න කවුරුත් මේ සත්තු එක්ක සටන් කරලා නැති නිසා මේ සතාගේ භයානකම දන්නේ නැතුව නිකන් බලු වැටියෙක් කුරුතල් කරනවා වගේ අනේ කියුට් ගගා මේ සතාට ලං වෙලා සතා ළඟ තිබ්බ කාන්දම අයින් කරාට පස්සේ මේ සතා හොඳටම කලබල වෙලා රැජිනට පණිවිඩයක් දෙනවා. ඒ නිසා දැන් රැජිනට පුළුවන් ලේසියෙන්ම අගනගරේ තියෙන තැන හොයාගන්න. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ බැලුම් වල ආවය අගනුවරට ඇවිත්. හැබැයි මේ වෙනකොටත් මෙයාලා ගොඩක් පරක්කුයි. මොකද අර සත්තු ටික අගනුවරට ඇවිත් ගොඩක් අයව කාලා දාලා ඒ වෙලාවේ බැලුම් වල ඉන්න අයත් බිමට බහින්න හදනවත් එක්කම මෙයාලටත් අර සත්තු ටික පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි විලියමුයි ලින් දෙන්නයි කොහොම හරි කරලා මේ සතුන්ගෙන් බේරිලා ඉක්මනින්ම අධිරාජ්‍යය ඉන්න තැනට යනවා. දැන් මෙයාලගේ සැලසුම තමයි මෙයාලා අල්ලගත්ත අර සතාට හොඳටම කන්න දීලා එයා ගෑන්ගේ වෙඩි බෙහෙත් ටිකක් ගැට ගහලා නිදහස් කරන එක. මොකද මෙයාට කෑම හම්බුන නිසා මෙයා කෙලින්ම යන්නේ රැජින ළඟට. ඊට පස්සේ වෙඩි බෙහෙත් ටික පුපුරවලා රැජිනව විනාශ කරන්න පුළුවන්. ඉතින් රැජින නෑ කියන්නේ මේ සත්තු ඔක්කොම නැති වෙනවා කියන එක. දැන් මෙයාලා අල්ලගත්ත සතාව නගරයට යටින් තියෙන එක උමන් මාර්ගයක් දිගේ රැජින ඉන්න තැනට අරන් යනවා. හැබැයි ඒ වෙලාවේ සත්තු කිහිප දෙනේ මෙයාලා ඉන්න තැන දැනගෙන මෙයාලගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ විලියම් එක්කවර හාදයා මෙයාලට අවස්ථාවක් අරන් දෙන්න ඕන නිසා මෙයාගේ ඇඟේ තියෙන වෙඩි බෙහෙත් ටික පත්තු කරගෙන අර සත්තු එක්ක මරාගෙන මැරෙනවා. දැන් මෙයාලා අල්ලගත්ත සතාව තැනකට එක්කන් ඇවිත් නිදහස් කරාට පස්සේ මෙයාලා හිතුවා වගේම ඒ සතා මෙයාලා දීපු මටිකත් කාලා රැජින ළඟට දුවන්න පටන් ගන්නවා. කොහොම හරි අන්තිමේටම මේ සතාට පුළුවන් වෙනවා රැජිනගේ ආරක්ෂකයන්ගෙන් බේරිලා රැජින ළඟටම යන්න. දැන් විලියම් ඒ සතාට ඉලක්කයට විදින්න ඕන නම් උස තැනකට යන්න ඕන කියලා මෙයාලා උස ගොඩ නැගිල්ලකට නගින්න පටන් ගන්නවා. ඊට පස්සේ රැජින්ටත් ඉලක්කය අරගෙන හයියෙන් විද්දා රැජිනගේ වටේ ඉන්න ආරක්ෂකයන්ට මේ පුංචි සද්දෙත් ඇහෙන නිසා මෙයාලා ඉක්මනින්ම රැජිනව ආවරණය කරගන්නවා. ඒ නිසා රැජින්ට මුකුත්ම වෙන්නේ නැහැ. හැබැයි රැජිනට තේරෙනවා මුන් මට පහර දෙන්නයි හදන්නේ කියලා. දැන් විලියම් අපිට තවත් උස දැනකට යන්න වෙනවා කියලා මෙයාලා ගොඩ නැගිල්ලේ උඩකටම ඇවිත් ආයෙත් රැජිනට විද්දත් කලින් පාර වගේම රැජිනගේ ආරක්ෂකයෝ රැජිනව බේර ගන්නවා. ඒ වෙලාවෙන රැජිනට හොඳටම කේන්ති ගිහින් මෙයාට පහර දෙන්නේ කොහෙන්ද කියලා හොයාගෙන මෙතන ඉන්න සත්තු සෙට් එකම කුළුණට පහර දෙන්න යවනවා. දැන් මේ දෙන්නට ඉතුරු වෙලා තියෙන්නේ එකම එක අවස්ථාවයි. ඒ වෙලාවේ මේ දෙන්නට හොඳ අදහසක් මතක් වෙලා ඉක්මනින්ම ගොඩනැගිල්ලෙන් එළියට පැනලා ඊතලෙත් එක්කම අර කාන්දමත් යවනවා. ඉතින් මේ සතුන්ගේ දුර්වලකම කාන්දන් නිසා කොහොම හරි අන්තිමේටම අර ඊතලේ රැජින ළඟට වැටිලා අර සතාය ගැට ගහලා තිබ්බ වෙඩි බෙහෙත් ටිකත් පුපුරලා අන්තිමේටම රැජින විනාශ වෙලා යනවා. දැන් රැජින නැති නිසා අනිසත්තු හැමෝම ගල් වෙලා රොත්ත පිටින් බිම ඇදගෙන වැටෙන්නේ. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ විලියම්ගේ යාළුවාවයි පෙන්වන්නේ බලනකොට චීන හමුදාව මෙයාව අල්ලගෙන වගේ. හැබැයි විලියම් අර සත්තුන්ව විනාශ කරන්න චීනුන්ට ගොඩක් උදව් කරපු නිසා එයාලා මෙයාට අවස්ථා දෙකක් දීලා එක්ක මෙයාට මෙහෙන් කළුගුඩු අරන් යන්න පුළුවන්. නැත්තම් මෙයාට මෙයාගේ යාළුවාව අරන් යන්න පුළුවන්. හැබැයි විලියම්ට කළුගුඩු වලට වඩා මෙයාගේ යාළුවා වටින නිසා අන්තිමේට මෙයා තීරණය කරනවා මෙයාගේ යාළුවා එක්ක මෙහෙන් යන්න. හැබැයි ලින්ඩයි මෙයාටයි ටිකක් දුකයි වගේ දින්න වෙන් වෙනවට
ඒත් අන්තිමේටම දෙන්න වෙන් වෙලා මෙයාලගේ වැඩක් බලාගෙන යන්න පටන් ගන්නවා. මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් මේ වගේ සුපිරි මූවිස් බලන්න ඕන නම් දැන්ම channel එක subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි මේ වගේ මූවිස් බලන්න කැමති ඔයාගේ යාළුවන්ට අනිවාර්යයෙන්ම channel එක share කරන්න කියලා මතක් කරනකම තවත් මූවි එකක් අරන් එනකම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම goodbye.